This is Global Insight. සිරස්තලවලින් එහාට. ඔන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ත් වැඩ පටන් අරන් කියලා ආරංචියක් ලැබෙනවා. වාර්තාව ඉදිරිපත් කරන්නේ BBC ප්‍රවෘත්ති සේවය විසින්. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දන්වා තිබෙනවා යෙමනේ හූති කැරලිකරුවන්ට විරුද්ධව එක්සත් ජනපදය විසින් තීරණාත්මක හා බලගතු ගුවන් ප්‍රහාර රැල්ලක් දියත් කරලා තියෙනවා කියන කාරණාව. මේ සඳහා හේතුව ලෙස දක්වා තිබෙන්නේ රතු මුහුදේ ගමන් කරන නෞකාවලට හූති කැරලිකරුවන් විසින් එල්ල කර තිබෙන ප්‍රහාරයක් කියලායි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් Tamanගේ X ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් පවසා ඇත්තේ ඉරානයෙන් අරමුදල් ලබන හූති මැරයන් එක්සත් ජනපද ගුවන් යානාවලට මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර Tamanගේ පාක්ෂිකයන්වද ඉලක්ක කරගත් බවයි. ඔවුන්ගේ මුහුදු කොල්ල කෑම හා ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය මේ වන විට ඩොලර් බිලියන ගණනක් අහිමි කර ජීවිතද අවදානමකට ලක් කර ඇති බවත් සඳහන් කරලා තිබෙනවා. BBC වාර්තා කරන විදිහට හවුතීන් විසින් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසලා තියෙන්නේ ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයන් 31 දෙනෙකු මිය ගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය පළ කරමින් රතු මුහුදේ යාත්‍රා කරන නෞකාවලට පහර දීමට ආරම්භ කරපු හූති කැරලිකරුවන් විසින් එක්සත් ජනපදයේ මෙම ප්‍රහාරවලටත් ප්‍රතිචාර දක්වන බවට පොරොන්දු වී තිබෙනවා. මෙම ප්‍රහාරයන් නිසා සෙනසුරාදා සවස සනා අගනුවර සහ සෞදි අරාබියේ දේශ සීමාවේ කැරලිකරුවන්ගේ බලකොටුව වන සාඩාහි උතුරු පළාතේ පිපිරීම් මාලාවක් සිදු වූ බවත් හූතිවරු විසින් තහවුරු කර තිබෙනවා. යෙමනේ හූති කැරලිකරුවන් කියලා කියන්නේ ඉරානයේ පිටුබලය ලබන ත්‍රස්තවාදී සංවිධානයක්. තවත් විදිහකට කියනවා නම් ඉරානයේ බලල්ලතක්. ජාත්‍යන්තරව පිළිගත් යෙමන් රජයට අමතරව මෙම කැරලිකරුවන් විසින් යෙමනේ සනා සහ වයවදිග පළාත් පාලනය කරමින් සිටිනවා. තහවුරු නොකළ ඡායාරූප වලට අනුව සනා අගනුවර ගුවන් තොටුපළ අවට කළු දුමාරයක් දැක ගන්න ලැබෙන බවත් හමුදා මූලස්ථානයක්ද ප්‍රහාරයට ගොදුරු වී ඇති බවටත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම මෙහිදී සැලකිල්ලට භාජනය කළ යුතු තවත් කරුණක් තමයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙතනින් එහාට යෙමනේ මෙම කැරලිකරුවන්ගේ ක්‍රියාවන් තවදුරටත් නොයිවසන බවට දැඩි ප්‍රකාශයක් නිකුත් කරලා තිබීමයි. ඒ සමගම යෙමනේ ත්‍රස්තවාදී කැරලිකරුවන්ට සහාය පළ කරන ඉරානයට අනතුරු ඇඟවීමටත් ට්‍රම්ප් ජනාධිපතිවරයා අමතක කරලා තිබුණේ නැහැ. ඒ වගේම පලස්තීනුවන්ට සහාය පළ කිරීම කෙසේ වෙතත් මුහුදේ ගමන් කරන නෞකාවලට පහර දීලා මංකොල්ල කෑම හූති කැරලිකරුවන්ගේ එක් ජීවනෝපායක් බවයි බොහෝ දෙනා පවසන්නේ. 2023 නොවැම්බර් මාසයේ ඉඳලා හූතිවරු රතු මුහුදේ සහ ඒඩන් බොක්කා අසල මිසයිල් ඩ්‍රෝන සහ කුඩා බෝට්ටු ප්‍රහාර සමග වෙළඳ නැව් දුසිම් ගණනක් ඉලක්ක කරගෙන තිබුණා. ඔවුන් විසින් යාත්‍රා දෙකක් ගිල්වා දමා තුනෙන් එකක් අල්ලාගෙන කාර්ය මණ්ඩල සමාජිකයින් 4 දෙනෙකුවද මරා දමා තිබුණා. කෙසේ නමුත් තවමත් දිගින් දිගටම එල්ලවන මෙම හූති ප්‍රහාර වලින් පිළී යන්නේ වෙළඳ යාත්‍රා ආරක්ෂා කිරීම සඳහා බටහිර යුද නැව් යෙදවීමෙන් හෝ එහි හමුදා ඉලක්ක වෙත එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් තවමත් සම්පූර්ණ වශයෙන් හූති කැරලිකරුවන් මෙල්ල කිරීම සඳහා හැකියාව ලැබී නොමැති බවයි. අවසාන වශයෙන් BBC වාර්තා කරන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ඍජුවම හූති කැරලිකරුවන්ව අමතලා ගාසා තීරයේ හමාස් ත්‍රස්තවාදීන්ට කලාක් මෙන් තර්ජනයක් කිරීමට ක්‍රියා කර ඇති බවයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වෙන පරිදි මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් නතර කිරීමට ක්‍රියා නොකරනවා නම් යෙමනයට නිරේ වැසිවසිනු ඇති බවට තර්ජනය කර තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ බයිඩන්ගේ දුර්වල පරිපාලන හේතුවෙන් යෙමනයේ කැරලිකරුවන් අනවශ්‍ය ලෙස ශක්තිමත් වී ඇති බවත් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම තමයි මෙතනදී හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන යථාර්ථයක් තිබෙනවා. ඒ තමයි මේ වන විට ඉරානයේ සතුව තිබුණු මිලීෂියා කණ්ඩායම් වලින් ඒ කියන්නේ ඉරානයේ පිටුබලය ලැබපු සහාය ලැබපු ත්‍රස්තවාදී කණ්ඩායම් වලින් සක්‍රීයව තිබෙන එකම ත්‍රස්තවාදී කණ්ඩායම වන්නේ යෙමනේ හූති කැරලිකරුවන්. හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ගේ කොන්ද කඩලා ඉවරයි. අසාද් පාලනය පහ කර දමලා ඉවරයි. හමාස් ත්‍රස්තවාදීන් දැන් ඉන්නේ අන්තිම මොහොතේ පණ අදිමින්. ඒ නිසා ඊළඟට බොහෝ දුරට ඊශ්‍රායෙල් ලයිස්තුවේ කන්‍යාවන් 72 දෙනා බැහැදකීමට පිටත් කර හැරීම සඳහා ඉන්නේ හූති කැරලිකරුවන්ගේ නායකයින් බව සැක නැතුව කියන්න පුළුවන්. Subscribe us for more details.